1965 තමයි සිංගප්පූරුව මැලේසියාවෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ස්වාධීන රාජ්‍යයක් වුණේ. එදා සිංගප්පූරුව අන්ත අසරණ දුප්පත් දුගී හරිද බිමට සමතලා වෙච්ච රටක්. අතිශය අස්ථාවර රටක්. දුප්පත්කම ඉහවහ ගිහිල්ලා තිබුණේ. සිංගප්පූරුව කිසිම ස්වභාවික සම්පතක් නැති රටක්. මතක තියාගන්න. බොන්න ඒ කියන්නේ පානීය ජලය පවා ලබාගත්තේ මැලේසියාවෙන්. හරිද? පානීය ජලය පවා. රැකියා විරහිතභාවයේ 13% පැනලා තිබුණේ. මුඩුක්කුයි පැල්පත් වලිනුයි පිරුණු ඊටාම අපිරිසිදු අතිශය තදබදයෙන් යුත් රටක්. හරිද? මත්ද්‍රව්‍ය සූදුව වගේම සංවිධානාත්මක පාතාල කල්ලි නගරය පුරා රජ කරමින් හිටියා. ඒ වගේම 1950 ඉඳලා 60 විතර වෙනකන් චීන සහ මැලේ ජාතිකින් උදේ හවස ගහමරාගත්ත රටක් ඕක. හරිද? ඕ. එහෙම රටක් තමයි ඕන් ඔය ලී කුවාන් යූට බාර වුණේ. තුන්වෙනි ලෝකේ එහෙම රටක්. අපායක් වගේ රටක්. එදා ඒ කියන්නේ ඔය 1950 දශකයේ සිංගප්පූරුවයි අපේ රටයි ශ්‍රී ලංකාවයි සැසඳුවාම එදා මේ රට සුරපුරයක් ඇත්තටම. හරිද? ඕ සුරපුරයක්. ලී කුවාන් යූ ඒ අපාය අවුරුදු 30ක් වැනි කාලයක් තුල සුරපුරයක් කරද්දි මේ සුරපුරයක් වගේ ස්වභාවික සම්පත් වලිනුත් අනුවන රට අපේ හොරබොරු යූලා එකතු වෙලා කාබාසිනියක් කළා. හරිද? අදටත් අපට සිංගප්පූරුවේ ආහාලකටවත් ලංවෙන්න බැරි වෙලා තියෙනවා. කොහොමද ලී කුවාන් යූ සිංගප්පූරුව හැදුවේ? අංක 1 දූෂණයට එරෙහි ඉතාම දැඩි නීති රීති ක්‍රියාත්මක කළා. ඔය CPIB කියන දූෂණයේ පිටුදැකීමේ ස්වාධීන ආයතනය හැදුවා. හරිද? ඒකම අල්ලසට තිත තියන්න හරි අපූර්ව වැඩක් කළා. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ ඇමතිවරුන් අල්ලස් ගැනීමට පෙළඹීමෙන් වැළැක්වීම සඳහා පෞද්ගලිකාංශයට සමාන හොඳ ඉහළ වැටුපක් දුන්නා. ඒ වැටුප් වැඩි කළයි කියන්නේ. හරිද? ජාතීන් අතර ගැටුම් වැළැක්වීම සඳහා බහුවාර්ගික ප්‍රතිපත්තියක් හැදුවා. ඉංග්‍රීසි භාෂාව රජයේ සහ අධ්‍යාපනයේ ප්‍රධාන භාෂාව කළා. හැබැයි ඒ වගේම එකත් මතක තියාගන්න මව් බස ඉගෙන ගැනීම අනිවාර්ය කළා. මොකද එතකොටත් චීන මැලේ ද්‍රවිඩයගෙන් තමයි සිංගප්පූරුව පිරීලා තිබුණේ. ස්වභාවික සම්පත් නැති නිසා විදේශීය බහුජාතික සමාගම්වලට බදු සහන දෙමින් සිංගප්පූරුව තුළ ආයෝජනයට දිරිදුන්නා. හරිද? වැදගත්ම දේ නීතියේ ආධිපත්‍ය අකුරටම ක්‍රියාත්මක කළා. ආයෝජිකින්ට එන්න හිතන ඉන්න හිතන රටක් හැදුවා. එන්න හිතන ඉන්න හිතන රටක් හැදුවා. ජනතාවගේ විනය හදන්න දැඩි නීති දැම්මා. පොදු ස්ථානවල කුණු දානවා තියා කෙල ගහන්නවත් බෑ. ඒකත් තහනම් කළා. රට පුරා ගස්වවමින් ලී කුවාන් යූ සිංගප්පූරුව හරිද කොළපාට කළා. දූෂණයේ පිටුදැකීම, ප්‍රායෝගික තීරණ සහ දැඩි විනයත් ඒ වගේම කුසලතා පූර්වක පුද්ගලින්ට මුල් තැනදීම තමයි ලී කුවාන් යූගේ රහස් වුණේ. හරිද? හොඳම උදාහරණයකින් අවසන් කරන්නම්. එදා ඒ කියන්නේ 1980 දී සිංගප්පූරු ගුවන් සමාගම වර්ජනයක් ආරම්භ කළා. නියමුවන්ගේ සංගමය තමයි වර්ජනය ආරම්භ කළේ. කෙලින්ම සාකච්ඡාවට එන්න කිව්වා. කෙලින්ම සාකච්ඡාවට එන්න කිව්වා. හරිද? එහෙම එන්න කියලා ලී කුවාන් යූ මෙහෙම කිව්වා. මේ වර්ජනය ගුවන් සමාගමේ වගේම රටේ කීර්තියටත් හානියක්. ඒ නිසා මම ඔබට තේරීම් දෙකක් දෙනවා. වහම වැඩ වර්ජනය නවත්වලා වැඩට එන්න. හරිද? එහෙම නැත්නම් මම ගුවන් සමාගම වහලා අලුත් සමාගමක් ආරම්භ කරනවා. ලී කුවාන් යූ මේ කිව්වේ රට පාලනය කරන්නේ ආණ්ඩුව මිස ජනතා ඡන්දයෙන් පත්වුණු ආණ්ඩුව මිස එක ජාතියේ ලුම්පන් පොරවල් නෙමෙයි කියලයි. තරදිලා ගෙදර ගිහිල්ලා අඬා වැටෙන උන්දලා නෙමෙයි රට පාලනය කරන්න කියලා තමයි ලී කුවාන් යූ එදා ඔය ගුවන් නියමුවන්ට තේරෙන භාෂාවෙන් අවධානම දරා ගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවධානම ගන්න ලෑස්තියි.